පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව, ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ප්‍රධාන රටවල් 10ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඉදිරි දිනවල හමුවීමට තීරණය කර ඇතැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසනවා. එසේම රජය මේ තීරණයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය තොරතුරු එක් රැස් කරමින් සිටින බවද ඔහු සඳහන් කරනවා. මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමට නීති විරෝධී බවට සඳහන් කෙරුණු චිත්‍රසිරි කමිටුවේ වාර්තාව තමා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් 3ක් ඉදිරිපත් කළත් මෙතෙක් ඒවාට පිළිතුරු ලබා දී නැතැයි පැවසූ ප්‍රේමසිරි මානගේ මහතා ඒ සම්බන්ධයෙන් තමා කනගාටු වන බවද සඳහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දිනක ප්‍රකාශ කළා. එය අතීතයේද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ. මාසික විශ්‍රාම වැටුප ලබන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 330ක්. මෙයට අමතරව හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දබුවන් 182ක්ද විශ්‍රාම වැටුප ලබන බව වාර්තා වනවා. හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් රජය මාසිකව වැය කරන මුදල 2 කෝටි 35 ලක්ෂයකට වැඩි බවත් සඳහන් වනවා.